භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉඳිද්දී රහතුන් වැඩ ඉන්න යුගයේමනේ අජාසත් දේවදත්තට අවධානයෙන් සවන් දුන්නා. අවසානයේ ඒ අවධානයෙන් සවන් දීම කෙලවර වුණේ පීතෘ ඝාතකෙක් බවට පත් වෙනවා. සංසෝය ඒ විස්තරේ තියෙනවා අජාසත් තමන්ගේ ආදරණීය පියාණන්ගෙන් බිම්බිසාර රජුරුවන්ගෙන් දේවදත්තගේ පෙළඹවීම නිසාම රාජ්‍ය ඉල්ලනවා. එතකොට බිම්බිසාර රජුරුව කිසිදු ගැටීමකින් තොරව රාජ්‍ය දෙනවා. රාජ්‍යලාභය ලැබුවා කියන සතුට ගිහින් දෙව්දත්ත කියනකොට දේවදත්ත කියනවා ඔය රාජ්‍ය උඹ දුන්නේ. ඒකත් සමහරට රජුරුවන්ගේ වෙනම පැලැනක් වෙන්න බැරිනේ. ඔයම රාජ්‍ය දීලා අවධානයෙන් තොරව ඉන්නකොට නුඹව නසනවා නුඹට තේරෙන්නේ නැති. ඒ නිසා රජුරුවන් හිර කරා. අවසානයේ රජුරුවන් හිර කරා. හිරේදී කෑම බීම නොදී බලනවා මරලා දාන්න. එතුමා ධර්ම ප්‍රීතිය විඳපු කෙනෙක්. ලොකුවට කෑම බීම නැතත් දහං මනසිකාරය නිසා සතුටින් හිටියා කියන. ගිජ්ජ කූටෙන් පහලට බුදුරජාණන් වහන්සේ වඩිනවා පේනවලු ඒ හිරගෙදර චූටි සිදුරෙන්. ඒකෙන් බුදුරජාණන් වහන්සේ බල බල සතුටු වෙනවා. අන්තිමේ තාත්තව අද මේ විනාශ කරනවා අද මද ජීවිතේ නසලම දානවා කියලා හිතාගෙන තමයි ඔය සේවකෙක් එක්ක ඇවිල්ලා වද දීලා තියෙන්නේ. යටිපතුල් පැලෙවුවා කියනෝනේ. යටිපතුල් පළලා ඔය යටිපතුල් වලට වේදනාව වැඩි වෙන්න මේ ලුණු දෙහි මිරිස් ආදී දේ ඔබලා තියෙනවා. ඒව ඔබලා මෙහෙම ඇවිද්දවනකොට අජාසත් රජුරවන්ට රාජපුරුෂයෙක් ඇවිත් පණිවිඩය කියනවා. රජතුමනි දේවියට පුතෙක් උපන්නා. ඒ විස්තරය අහගෙන ඉනකොට ඇත්තටම මේ මගේ විස්තරය කියවනකොට මගේ ඇස් වලට කඳුළු ආවා. ඒ කියන්නේ මේ අපරාධය තුමට මුනේ. ඒ අසත්පුරුෂයාගේ වචන වටිනා වචනය කියලා සවන් දීගෙන ඒක ඔළුවේ තියාගෙන හිටපු ඉඳ තමයි මේ ඔක්කොම උනේ. එතම අන්තිමේ අර ඇහිච්චි දෙයට සතුටට එහෙම්ම පිටත් වෙලා යනවා. කියන්න අමතක වෙනවනේ. ඔය දඬුවම අදට නවත්තපල්ලා කියලා කියන්න අමතක. රජ අන නිසා නොනවත්වා ඇවිත්. අන්තිමේ ඉපදිච්චි චූටි පුත් කුමාරයාව ඉඹ ඒ පුත් කුමාරය හොරතල් කරනකොට අජාසත් රජුරුවන්ගේ මව්දේවී කීවා කියනවා. පුතේ අද මට ඔයා තුලින් පේනවා ඔයාගේ තාත්තා. ඔයා උපන් දවසේ ඔයාව අතට අරන් ඔයාගේ තාත්තා හොරතල් කළේ ඔහු. එතකොටම සිහි උපන්නා කියනවා. සිහි උපදිලා හැරිලා මේ රාජපුරුෂයෙකුට අණ කරන්න ලැහැත් ඉන්නේ මේ වහාම දඬුවම් නවත්තලා. එතකොට තාත්තව තේරෙනවා. හැබැයි හැරෙනකොට රාජපුරුෂයෙක් ඉන්නවා පණිවිඩය කරන්නේ. රජතුමනි බිම්බිසාර රජුරෝ කලුරිය ගලා. පුදුම විශ්සෝපයකින් ඉන්නේ සායන. ඒක ඒ විස්තර කතාවේ තියෙනවා එදා ඉඳලා නිින්ද ගිහින් නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා සාමාන්‍ය ඵල සූත්‍ර ධර්මය යම් දවසක අහනවාද? එතුවක් කාලවකවන එක මේ මොහොතක් නිදිසුව විඳලා නැහැ. නිින්දෙන් තිගැස්සෙන. නිදාගන්න කියලා ඇස් දෙක පියවීගෙන ඉනකොට තිගැස්සෙනවලු, බීතියටපත් වෙනවලු. මහ පුදුම වේදනාකාරී මේ ජීවිතයක් ගත කළා දෙය. එතකොට අපිට මේක හොඳට තේරෙනවා අපි අවධානය දෙන කතාබහ කියන එක කොච්චරනම් අපේ ජීවිතේ යම් වෙනසකට බඳු කරනවද නේද? මම හිතනවා මේ සමාජ මාධ්‍ය ජාල ආදී පරිහරණය කරනකොට ඔයාලා බුද්ධිමත් අය. ඒ නිසානේ අද මේ පිළිසඳරට උනත් ඔයාලා සවන් දීගෙන ඉන්නේ. යම්කිසි වටිනාකමක් ඔයාලා ජීවිතේ හොයන. ගුණධර්මවල යම් දියුණුවක් අපේ ජීවිතේට ගුණධර්ම ඕන කියලා හැඟීම අනිවාර්යෙන් මේ පිළිසඳරට සවන් දෙන ඔයාලා තුල තියෙනවා. අපි බොහොම සෙනෙහසින් කරන යෝජනාව තමයි. ඔයාලා ඇත්තෙන්ම ආවාට ගියාට සවන් දීම කෙනෙක් තෝරගන්න.
ඒක ගොඩාක් එකක්. ඒක හිතීම උදෙසා ඔයාලගේ ඔය කල්පනාව ඒක නිකන් මොට්ට විවි යන්න නොදී ඒක පාවිච්චි කරන්න. මම මේ කතාව අහගෙන ඉන්නකොට මට මොකද්ද වෙන්නේ? ඒක සිහි කරන්න ඕනේ නේද?